අරින්න වහන්න පුළුවන් කබඩ් එකක් වෙන්නත් ඕන. ගෝසන් මහත්තයා තමයි මේක හැදුවේ. අපි ආවත් අපේ රහසට එකතු කරගත්තා. ඒක නිසා අපිට උදව් කරන්න සැබෑ වමනාවක් ගෝසන් මහත්තයාට තිබ්බා. දැන් කරේ පල්ලයට යන්න ඕන නම් ඉස්ලාම නැවිලට පස්සේ පනින්න ඕනේ. මොකද ඉස්සර තිබ්බ පඩිය එතන නැහැ. මුල් දවස් ටිකේ අපි හැමෝටම ඕක අමතක කළා. අපි හැමෝගෙම නළලේ දොරේ උඩ වැදිලා ගෙඩි ගහලා තිබ්බේ. දැන් ඒක නිසා අපි බුහුලතුපු ලී කෑල්ලක් කියලා දොරේ උඩට හයි කරා. අපි බලමු දෙක හරියයිද කියලා. Oktober 9 සිකුරාදා අද මට ඔයාට කියන්න තියෙන්නේ ඉතාමත් දුක් මුසු ඒ වගේම භයානක කතාවක් හිටියේ. දැන් මොකද්ද කිව්වේ? ගෝල්ඩ් ස්මිත් එයාට කතා කරලා. කවද්ද? සඳුදා උදේ 9ට විතර කතා කරලා කිව්වලු එයාව හම්බ වෙන්න එන්න කියලා. දැන් ගිහිල්ලා ගෝල්ඩ් ස්මිත්ව හම්බ වෙන්න. ගෝල්ඩ් ස්මිත් කිව්වලු අපේ ගේ චෙක් කරන්න ඉඩ තියෙනවා කියලා. බෙස්ට් ඕක් වලට ගෙනියනවා. බෙස්ට් ඕක් කියලා කියන්නේ දෙත්තවල තියෙන ලොකු යුදෙව් කඳවුරක්. හරිම භයානක තැනක්. සිගේ ගාඩකද ඉත තාම කම්බරේ. අවශ්‍ය තරම් කැස්පී නැතර. කෑලු අය. හිරිමි අය. නැති ළමයි. ඔක්කොම එකට දාලා තියෙන්නේ. නිසා අපිට මේ තැනගෙන හරිම අමානුෂික සිද්ධීන් අහන්න ලැබෙනවා. එක කාලයක් හරි එතන ඉන්න කෑල්ලෝ විතරක් නෙමෙයි. පුංචි කෑල්ල ළමයි කම. කැබ්බල වෙනවා. ඕසත් මිනිස්සු. උපත් අහිංසක මිනිස්සු. අමාගේ දයි වෙනකන් ඉරගත කරලා තියෙනවා. ඇත්තම කඩා කප්පල්කාරී හොයාගෙන බැරින වෙලාවකට ප්‍රාණක කරුණ විදිහට පස්ස හැදෙන බිත්ති වලට හේතු කරලා මරලා දානවා. ඒ වගේම අපිට නිතර වහන්න ලැබෙනවා. ඒවා පස්තර බලත් යනවා. මේක වාර්තා වෙන්නේ. අතිසියාද වෙලාවකට මට හිතෙනවා මමත් යාළුවෙක් කෙනෙක්ද කියලා. නෑ. හිට්ලර් කාලෙකට ඉස්සර අපේ ජාතිකත්වය අයින් කළා දැම්මා. පොඩිම කියනවා නම් යුදෙව් කොයි ජර්මන්ලි කියලා කියන්නේ ඒ ලොකුම වෛරක්කාරයෝ. අම්මගේ හැඟීම් වලින් මට වෙන වෙනින් ආ විතරයි කියලා. මට ඩැඩීට දෙන්න බැරි.
ඊට වඩා දෙයක් මම බලාපොරොත්තු වෙනවා. මං දැඩියට ඇරිලා ඉන්නේ. දැඩියට අම්මගේ හිතේ රිදීම ඇති වෙන කිසිම දෙයක් ගැන කතා කරන්න ඕනෙත් නැහැ. එයා හැමදේම මග අරිනවා. මට තේරෙන්නේ නැහැ මේ හැමදේම මන් තුල තියාගෙන ඉන්නේ කොහොමද කියලා.